Right. Adverbs part 2. Right. අපි part 1 එකෙත් මේ වගේ examples අරන් කියලා දුන්නා. මම මේ තව ඒ වගේම example එකක් ගන්නවා. මම කියනවා ඔහු ගහට නැග්ගා. ඔහු ගහට නැග්ගා කියලා. ඔහු ගහට නැග්ගා කියලානේ කියන්නේ. එතකොට ඔහු ගහට නැග්ගා නම් he climbed. නැග්ගා හින්දා climbed වෙනවා. ed දාන්න ඕනේ. He climbed the tree. Right? He climbed the tree. He climbed the tree. ඔහු ගසට නැග්ගා. එතකොට මෙතනදී අපිට adverb එකක් දාන්න ඕනේ ඉක්මනට ඔහු ගසට නැග්ගා කියලා. ඉක්මනට අපි කොහොමද ඉක්මනට කියලා කියන්නේ? ඉක්මනට කියලා අපි කියන්නේ quickly. Right? අපි කියන්නේ quickly කියලා. ඉක්මනට අපි කියන්නේ quickly. Quickly. He climbed the tree. ඔහු ගසට නැග්ගා. කොහොමද නැග්ගේ? ඉක්මනින්. දැන් අපි කියන්න ඕනේ ඉක්මනින් ඔහු ගසට නැග්ගා. එතනදී අපි මුලින්ම දානවා quickly කියන එක. අපි මුලින්ම මේක පටන් ගන්නවා quickly කියලා. Right? Quickly. ඉක්මනට he climbed the tree. He climbed the tree. Right? Next one. අපිට කියන්න ඕනේ ඔහු ගහට නැග්ගා ඉක්මනින්. එතෙන්දී පටන් ගන්නවා he climbed. ඔහු ගහට නැග්ගා. The tree. He climbed the tree. කොහොමද? Quickly. Right? Quickly. Next one. අපිට ආයමත් කියන්න පුළුවන් ඔහු ඉක්මනට ගසට නැග්ගා. Quickly climbed the tree. See, කොච්චර ලේසිද බලන්න. Quickly. ඉක්මනට ඔහු ගසට නැග්ගා. Quickly he climbed the tree. He climbed the tree quickly. ඔහු ගසට නැග්ගා ඉක්මනට. He quickly climbed the tree. ඔහු ඉක්මනට නැග්ගා ගසට. Right? මේකෙදි ඔයාලට කරන්න බැරි එක දෙයක් තියෙනවා. අනේ ඒ දේත් ඔයා දැනගෙන ඉන්න ඕනේ. When the sentence has an object, we cannot place an adverb between the verb and its object. Right? ඒ කියන්නේ ඔයාට මේ වගේ sentence එකක් දුන්නාම ඔයාට බෑ. We cannot place an adverb between කියන්නේ දෙකක් මැද්දේ. Between the verb and its object. Verb එක තමයි climbed. Object එක තමයි the tree. We cannot place an adverb between the verb and its object. We cannot put. අපිට කවදාවත් මෙන්න මෙතනට quickly කියන එක දාන්න බෑ. He climbed quickly the tree. කියන්න බෑ. Right? ඒක මතක තියාගන්න. ක්‍රියාපදය සහ ඒ කියන්නේ verb එකයි object එකයි අතර මැදට adverbs දාන්නේ නැහැ. verb එකයි object එකයි අතර මැදට adverbs දාන්නේ නැහැ. We can never place an adverb between the verb and its object. Right, let's go to the next part. අපි පළවෙනි එක ගමු. අපිට කියන්න ඕනේ තරුණයා බඩගින්නෙන් බර්ගර් කෑවා. Right? කොහොමද කියන්නේ? තරුණයා බඩගින්නෙන් බර්ගර් කෑවා. හරි සරලයි. කොහොමද අපි මේක කියන්නේ? තරුණයට අපි කියන the young boy. අපි දන්න කෙනෙක් ගැන කතා කරන හින්දා අපි කියන young boy. The young boy කෑවා. Right? මේ වෙන්නේ subject, verb, object වලින්. Subject එක තමයි the young boy. තරුණෙක් කෙනාට කියන්නේ young, right? කෑවා නම් කියන්නේ කනවට කියන්නේ eat. කෑවා නම් අපි කියන්නේ ate. Right? The young boy ate. මොනවද කෑවේ? burger. Ate the burger.
කොහොමදවත් බඩගින්නෙන් කියන එක දාන්න එපා. ate කියන එකයි burger කියන එකයි අතර මැදට. මම කිව්වා මේ මොකද්ද verb එකක්. මේක object එකක්. verb එකයි object එකයි මැදට මෙන්න මෙතනට දාන්න බෑ ඔයාට adverbs right. බඩගින්නෙන් තමයි කාලා තියෙන්නේ. බඩගින්නෙන් කියන්නේ මොකද්ද? adverb එකක්. බඩගින්නට අපි කියනවා hungry කියලා. බඩගින්නට අපි කියනවා hungry කියලා right. ඒකේ adverb එක වෙන්නේ hungryly. බලන්න එතන y එකක් තියෙන හින්දා අපි ඒ y එක අයින් කරලා ඒකට I එක replace කරනවා. ඊළඟට ly දානවා right. hungry කේ y වලින් ඉවර වෙන්නේ y තියෙන වෙලාවේදී y එක අයින් කරලා අපි I දාලා ly දානවා right. The young boy ate the burger hungrily right. Next one අපි යන් second එකට. Second sentence. අද උදේ හොඳටම වැස්සා. මතක තියාගන්න අද උදේ හොඳටම වැස්ස කියලා අපි කෙනෙක්ට කිව්වොත් අද උදේ හොඳටම වැස්සා කියලා කිව්වත් කියන්නේ ඉංග්‍රීසි වලින් එකම විදිහට. අද උදේ හොඳටම වැස්සා. නැත්නම් අද උදේ හොඳටම වැස්ස. ওই දෙකම කියන්නේ එකම විදිහට. So අද උදේ හොඳටම වැස්සා. කොහොමද කියන්නේ? මොකක් හරි කාලගුණයක්. ඔයා weather එකක් ගැන කතා කරනවා නම් ඔයා use කරන්න ඕනේ it කියන subject එක. කාලගුණය ගැන පාවිච්චි කරන්න. කාලගුණය ගැන කියන්න අපි use කරන්නේ නැත්නම් weather. කාලගුණය කියන්නේ weather. weather එක ගැන කතා කරන්න අපි use කරන්නේ it. it English වල it. එතකොට it වැස්සා කියන්නේ කොහොමද? වැස්සා කියන්නේ rained. rain කියන්නේ වහිනවා. වැස්සා නම් rained. It rained right. අද උදේ කියන්නේ කොහොමද? හොඳටම වැස්සා අද උදේ. අපි දැන් normally කියන්නේ අද වැස්සා කියන එකනේ. It rained අද උදේ කියන්නේ අද නම් අපි කියන්නේ today. උදේ නම් කියන්නේ morning. today morning කියන්නේ නැහැ. අද උදේ කියන එකට අපි කියන්නේ normally this morning කියලා right. this morning. අන්නේ වගේ දේවල් තමයි දැනගෙන ඉන්න ඕනේ. මොකද අපි වචනේ හැරෙව්වට අපිට හරිම හොඳම sentence එක හදාගන්න බෑ. අද උදේ කියන එක today morning කියන්නේ නැහැ. this morning කියලා තමයි ගොඩක් වෙලාට use කරන්නේ. today morning වල වැරද්දක් නැහැ. but ගොඩක් use කරන්නේ this morning කියලා. It rained this morning. හොඳටම කියලා කියන්නේ heavily right. heavily හොඳටම වැස්සා කියන්නේ heavily. මෙතෙන්දී hungryly අපි use කරා. මෙතෙන්දී අපි heavily. බලන්න use කරලා තියෙන තැන හැම තැනකදීම එකම තැන වෙන්නේ නැහැ. එක තැන්වලදී ඒක වෙනස් වෙනවා. දැන් මේ hungryly කියන එක අපි අන්තිමට use කරලා තියෙන්නේ. මෙතෙන්දී අපි ඒක use කරලා තියෙන්නේ verb එකට පස්සේ. verb එකට පස්සේ මෙතෙන්දී use කරන්න පුළුවන්. මොකද object එකක් නැති නිසා. object එකක් තිබ්බනම් අපිට verb එකෙන් පස්සේ use කරන්න බෑ.